ඉතින් කොහොමද යාළුවනේ ඔයාලට ඔන්න අදත් මං ආවා ඔයාලත් එක්ක පුංචි විනාඩි කීපයක් සැරිසරන්න. ඉතින් වෙනද වගේම යාළුවනේ මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ඉතා ගොඩක් ආදරයෙන් මම පිළිගන්නවා. ඒ වගේම මම subscribe කරලා නැති කවුරු හරි අලුත් යාළුවෙක් ඉන්නවනම් subscribe කරලම මාත් එක්ක එකතු වෙන්න කියලා සුපුරුදු විදිහටම ආරාධනා කරනවා. මේ යාළුවනේ පුංචි ලිලි මල් යාළුවෝ ටික. ලිලි කියන්නේ ගොඩක් වර්ණ වලින් සමන්විත මල් වර්ගයක්. වර්ණ කීපයකින්ම ලිලි වර්ග තියෙනවා. මේ වර්ෂාවත් එක්කම ලිලි මේ දවස්වල මගේ පුංචි තවානේ මේ විදිහට පිපිලා. වර්ෂාවට හරිම ආසයි මේ ලිලි මල්. බලන්නකෝ එයාලගේ සුන්දරත්වය. හරි අපූර්ව සුන්දරත්වයක් ගේන සුන්දර මලක් තමයි මේ ලිලි. ඉතින් යාළුවනේ මම ඔයාලට කලිනුත් පෙරන්න උනා පොහොර වර්ග පිළිබඳව මන් දන්න පුංචි හැඳින්වීමක් කරන්න. පොහොර කියන්නේ ශාකයකට අවශ්‍ය කරන දෙයක්. පොහොර වර්ග දැන් විශාල ප්‍රමාණයක් යාළුවනේ මේ අපේ වෙළඳ පොළවල් තුලට අසීමිත විදිහකට තියෙනවා. ඒ වගේම අපි වගා කරන දෙයට ගැළපෙන පොහොර වර්ගයක් තෝරා ගැනීමට අපි අවබෝධ කරගත යුතු කරුණු කීපයක් තියෙනවානේ. මුලින්ම අපි බලමු ඇයි අපි පොහොර භාවිතා කරන්න කියලා. අපි ශාකයක් හිටවලා මල් පිපෙන ශාකයක් නම් ඒකේ මලුත් එහෙම නැත්නම් අලංකාර පත්‍ර තියෙන ශාකයක් නම් ඒකෙන් අලංකාර පත්‍රත් ගෙඩියක් එහෙම නැත්නම් ඵලයක් දරන ශාකයක් නම් අපි ඒකෙන් ඵලයක් ගෙඩියක් බලාපොරොත්තු වෙනවා. ඉතින් සමහර ශාක අපිට මේ බලාපොරොත්තුව අපේ සහයක් නොමැතිව નિરાයාසයෙන්ම අපිට ලබා දෙනවා. නමුත් යාළුවනේ සමහර ගස්වැල් වලට අපේ පුංචි ආධාරයක් අවශ්‍ය වෙනවා. ඔවුන් ලොකු වෙන්න, ඔවුන් වැඩෙන්න, ඔවුන්ගෙන් අවශ්‍ය අප බලාපොරොත්තු වෙන අවශ්‍ය කරන අවසාන ප්‍රතිඵලය ලබා ගන්න අපේ ආධාරකයක් අවශ්‍ය වෙනවා. ඉතින් අපි මේ ආධාරකයේ විදියට තමයි පොහොර ඔවුන්ට ලබා දෙන්න නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ. එහෙනම් යාළුවනේ මේ අප ලබා දෙන උදව්ව ක්‍රමානුකූලව අවශ්‍ය පරිදි ලබා දෙනවා නම් අපිට ශාකයක් ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන් නියමිත ප්‍රතිඵලය નિરાයාසයෙන්ම ලබා ගන්න පුළුවන් වෙනවා. ඔයාලා හැමෝම දන්න NPK අගය ගැන මම පුංචි හැඳින්වීමක් කරන්න හදන්නේ. නොදන්න කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් එයාට පුංචි හෝ දැනුමක් ලබා ගන්න. N කියන්නේ යාළුවනේ නයිට්‍රජන්, P කියන්නේ ෆොස්ෆරස්, K කියන්නේ පොටෑසියම්. නයිට්‍රජන් වලින් ඔයාලා දන්නවනේ අපිට අවශ්‍ය කරන ශාකයේ වර්ධනය ලබා දීම සිදු කරනවා. ඒ වගේම ෆොස්ෆරස් පොටෑසියම් වලින් ශාකයේ මල් හට ගැනීම, පළ හට ගැනීමට විශාල උපකාරයක් දක්වනවා. ඉතින් අපි ගොඩාක් අපේ වගාවන් වලට නිරන්තරයෙන් භාවිතා කරන්නේ කැටපොහොර වර්ග. කැටපොහොර වර්ග වෙළඳපොළ තුල විශාල ප්‍රමාණයක් තියෙනවා. මම කීපයක් නම් කරන්නම්. නිල් කැට, දම් කැට, කොළ කැට, කළු කැට. නමුත් යාළුවනේ අපිට ගොඩක් හුරු පුරුදු නිල් කැට හා දම් කැට. නිල් කැට කියලා යාළුවනේ අපි හඳුන්වන්නේ අපිට මේ පොහොර වර්ගයේ සජීවීව පේන වර්ණය පාදක කරගෙන. මේ නිල් කැට නිල් පාටට හුරුයි. ඒ නිසා අපි නිල් කැට කියලා කියනවා. මේ නිල් කැටවල NPK අනුපාතය යාළුවනේ 12යි 12යි 7. 12යි 12යි 7 කියන NPK අගය ඔයාලට ඇහෙනකොටම ඔයාලා අනිවාර්යයෙන්ම තේරුම් ගන්න තියෙනවා ශාකයේ ඕනම අවස්ථාවක හෝ ශාකයේ වර්ධන අවස්ථාවට යොදන්න පුළුවන් කියන එක. NPK අගය මේ විදිහට නයිට්‍රජන් වලට ඒ වගේම ෆොස්ෆරස් වලට බහුලව තියෙනකොට අපිට ශාකයේ වර්ධනය, ශාකයේ සමබරතාවය රැක ගන්න ගොඩාක් උදව්වක් වෙනවා. ශාකයේ වර්ධනයට උපකාරී වෙන මේ නිල් කැට භාවිතා කරන හැටි සුට්ටක් ඉස්සරහදී කතා කරමු. ඊළඟට යනෝනේ දම් කැට. දම් කැටත් අර නිල් කැට වගේම
ඒකට නාමය හැදිලා තියෙන්නේ ඒ දම් කැට අපේ ඇසට පේන සජීවීව පේන වර්ණය අනුව. ඒ නිසායි මේ දම් පාටට පේන දම් කැට විදිහට නම් වෙලා තියෙන්නේ. දම් කැට වලින් කරන්න යාළුවනේ ඒකේ තියෙන NPK අගය 15.5 15.5 කිව්වහම මගේ හැම යාළුවෙක්ම දැන් දන්නවා මේ පොහොරේක අවශ්‍ය වෙන්නේ මොනවටද කියලා. මේක මගින් අපිට ශාකයක නම් මල් හට ගන්නත් එහෙම නැත්තම් අපි මල් බලාපොරොත්තු නොවන අපි පළදාව ගෙඩි වශයෙන් ලබා ගන්න එක ගෙඩි බලාපොරොත්තු වෙන්න නම් අනිවාර්යයෙන්ම අපිට මේ දම් කැට 5.5 යන අනුපාතය යටතේ එකතු කරගන්න පුළුවන්. මේක එකතු කර ගැනීමේදී යාළුවනේ ශාකය ප්‍රජනනය කරන අවස්ථාවේදී මේක ශාකයට යොදා ගන්නවා නම් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්ලු. ඒක ඔයාලා දන්නව නේද? ඒ වගේම යාළුවනේ නිල් කැට දම් කැට අපිට සාමාන්‍ය වුණාට බොහෝ දෙනෙක්ට මේ කොළකට එච්චර හුරු පුරුදු දෙයක් නොවෙන්න පුළුවන්. නමුත් යාළුවනේ මේ කොළකට වලින් කෙරෙන්නේ අපි හිතමු ගොෂාකේ මල් ලබා ගන්න නම් වගා කරන්නේ මල් සෑදීම උත්තේජනය කරන පොහොර එකක්. මේ කොළකැටවල අපේ ශාක වලට අවශ්‍ය මැග්නීසියම් සමගම ශුද්ධ පෝෂක අඩංගු වීම මේ කොළකැටවල තියෙන විශේෂම ලක්ෂණය. මම දැන් ඔයාලට කිව්වේ නිල් කැට, දම් කැට, කොළකැට පොහොර හරිය ඉක්මනට පස්සට උරා ගන්නවා යාළුවනේ. පොහොර පස්සට අපි එකතු කළාට පස්සේ විනාඩි 10ක් විතර ගියාට පස්සේ මේකේ තියෙන පෝෂක පස්සට නිදහස් කරන්න පටන් ගන්නවා. දවස් 2ක් විතර ගත වෙනකොට මේ පොහොරවල තියෙන සියලුම සංඝටක එයාලා ලබා දීලා අවසానයි ගසට. ඉතින් මේ වගේ පොහොරක් අපි පාවිච්චි කරනකොට ශාකයේ වර්ධනයට, මලහට ගැනීමට, පළහට ගැනීමට එකතු කරන විට අපි සැලකිලිමත් විය යුතු විශේෂ කරුණක් තියෙනවා. යාළුවනේ අපි ශාකයේ වර්ධනය ප්‍රථමයෙන් බලලා ඉන්නවා. ශාකයේ වර්ධනයට අනුව අපි මේ ශාකයට එකතු කරන පොහොර වර්ගයේ ප්‍රමාණය කැට පොහොර ගැනනේ අපි කතා කරන්නේ. එතකොට කැට පොහොර කීයක්ද? එක පොහොර කැටයක්ද? දෙකක්ද? තුනක්ද? හතරක්ද කියන එක අපි විසින් තීරණය කළ යුතුයි. එහෙම නැති වුණොත් අනවශ්‍ය පරිදි ශාකයට ආදරේ වැඩිකමටත් පොහොර දැම්මොත් අනිවාර්යයෙන්ම ඒ ශාකය මැරෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඒ නිසා අනිවාර්යෙන් පොහොර යෙදීමේදී ශාකයේ වර්ධනය පිළිබඳ අවධානය යොමු කරලා අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය තෝරාගෙන එකතු කරන්න යාළුවනේ. එහෙනම් කළුකැට කියන එක ඔයාලා දැකලා තියෙනවද නැද්ද කියන එකට පොඩි ප්‍රශ්නයක්ද? එහෙනම් දැකලා නැති අයට තමයි මේ කළුකැට පිළිබඳ පුංචි විස්තරය ගේන්නේ යාළුවනේ. කළුකැට වලට අපි හියුමික් කැට කියලාත් කියනවා. ඒ වගේම යාරමිලා ඒකත් ඒ වගේම කැට පොහොර එකක්. මේ යාරමිලා කළු කැට අපි කලින් සඳහන් කරපු නිල් කැට, දම් කැට, කොළ කැට ඒ කැටවලටම සල්ප ආවරණයක් යුක්ත කරලා තියෙන පොහොර තමයි මම කිව්ව යාරමිලා කළු කැට වෙන්නේ. ඒ කියන්නේ යාළුවනේ මං කලිනුත් කිව්වනේ නිල් කැට, දම් කැට හරි ඉක්මනට පස්සට උරා ගන්නවා කියලා. මේ සල්ප ආවරණය නිසා මේ පොහොර කලින් වගේ හරි ඉක්මනට පස්සට උරා ගන්නේ නැහැ. මේකට සති කීපයක් යනවා පස්සට නිදහස් කරගන්න. මේ පොහොර එක ගොඩක් හොඳයි. මොකද ශාකයට පොහොර දීර්ඝකාලීන වෙච්ච කෙටි කාලයකින් ලැබෙන නිසා. තව ඔයාලා හොඳින්ම දන්න පොහොර වර්ගයක් තමයි යාළුවනේ ඔස්මකොට්. ඔස්මකොට් කියන්නේ හරි ප්‍රසිද්ධ පොහොරක්. ඔස්මකොටුත් වෙළඳ පොළ තුල NPK අගයෙන් සමන්විත වෙලා පොහොර වර්ග කීපයකට බෙදලා අපිට මිලදී ගන්න පුළුවන්. මේ පොහොර එක පස්සට නිදහස් වෙන්න ගත වෙන කාලය මාස 3-4ක් වගේ ගත වෙනවා. මේවා ඒ කියන්නේ යාළුවනේ ඔස්මකොට් පොහොර එක අනිත් පොහොර වලට වඩා මිලෙන් වැඩි. මේ පොහොර අපි ගොඩාක්ම භාවිතා කරන්නේ අපේ මල් වගාවට මේ ඔස්මකොට් පොහොර එක භාවිතා කරන්නේ.
ඇන්තූරියම් වගාවට ඕකිඩ් වගාවට දැන් ගොඩාක් හැම පුද්ගලයෙක්ම ගොඩාක් වගා කරන්න පෙළඹිලා ඉන්න පිලෝ වර්ග වලටත් අපි ඔස්මොකට් පොහොර භාවිතා කරනවා. ඉතින් යාළුවනේ වෙළඳපොළ තුල විවිධ නම් වලින් සමන්විත වෙලා තියෙන කැටපොහොර වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ වර්ග ඔයාලා මිලදී ගන්නකොට අනිවාර්යයෙන්ම සැලකිය යුතුම කරුණ වන්නේ NPK අගය තමයි. එතකොට යාළුවනේ ඔබට අවශ්‍ය කරන දේ තෝරගෙන නිසිලෙස ශාකයට එකතු කළාට පස්සේ සුන්දර ශාකයක් ලබා දීම නම් වළක්වන්න කාටවත්ම බෑ. එතකොට මේක පස්සට එකතු කිරීමේදී මම නැවතත් මතක් කරන්නේ අනිවාර්යයෙන්ම මේ ශාකයේ වර්ධනය මට්ටම තෝරාගෙන ශාකයට එකතු කරන්න. ඒ කියන්නේ පුංචි ශාකයක් නම් අපි හිතමුකෝ නිල් කැට එකතු කරනවා කියලා යාළුවනේ. මම කලිනුත් මගේ වීඩියෝ එක මේක සඳහන් කරලා තියෙනවා පොතෝස් වර්ග ගැන. සඳහන් කරනකොට අපි නිල් කැට එකතු කරනවා නම් ශාකයේ කොළ 1යි 2යි වගේ නම් එක කැටයක් එකතු කළාම ඇති. එහෙම නැත්නම් කැට දෙකක්. ඒ වගේ සරමක් විශාල ශාකයක් නම් කැට 3-4ක් ඒ වගේ පුංචි ප්‍රමාණයක් එකතු කරන්න. මොකද මේක හරිය ඉක්මනට යාළුවනේ පස්සට උරා ගන්න නිසා. අපි ශාකයට ආදරේ කියලා විශාල ප්‍රමාණයක් පොහොර යදුවොත් අපිට ඒ ආදරය කරන ශාකය සදාකාලිකවම නැති වෙලා ඒක මැරිලා යන්න පුළුවන්. ඒ නිසා ඔබ ශාකයට ආදරය කරනවා නම් නියමිත විදිහට පොහොර දාලා ශාකය ආරක්ෂා කර ගැනීමත් අපේ වගකීමක්. මේ කැට පොහොර වලට අමතරව යාළුවනේ දියර පොහොරත් වෙළඳපොළ තුල විශාල වශයෙන් තියෙනවා. දියර පොහොර තුලින් පත්‍රය මතින් ශාකයට අවශ්‍ය කරන පෝෂක සංඝටක ලබා දෙන්න පුළුවන්. දියර පොහොර භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට යාළුවනේ වයසාව නැති අවස්ථාවලදී. මොකද වයසාව අවස්ථාවලදී පත්‍රයට දියර පොහොර දැම්මොත් ඒක සේදිලා යන්න පුළුවන්. ශාකයේ පත්‍රය අවශෝෂණය කරගන්න කලින්. දියර පොහොර වලිනුත් අපිට හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් යාළුවනේ. ඒ වගේම දැන් මම කතා කළේ රසායනික පොහොර ගැනනේ. මේ රසායනික පොහොර වලට අමතරව අපිට නිවස තුල කිසිම වියදමකින් තොරව හදා ගන්න පුළුවන් කාබනික පොහොර වර්ගත් විශාල ප්‍රමාණයක් තියෙනවා. දැන් ගොඩක් අය කාබනික පොහොරත් මේ විදිහට හදා ගන්නවා තමන් විසින්ම. අපි නිරන්තරයෙන්ම මුළුතැන්ගෙන් ඉවත් කරන මුළුතැන්ගේ පරිහරණය කරලා ඉවත් කරන කසල් විදිහට බැහැර කරන දි รา පත් වෙන දේවල් අපිට කාලයක් තිස්සේ රඳවාගෙන නිසියාකාර විදිහට තබා ගත්තොත් එකෙන් අපිට කාබනික පොහොර හදා ගන්න පුළුවන්. කාබනික පොහොර හදා ගැනීම ගැන විශාල දැනුමක් මාත් එක්ක එකතු වෙලා ඉන්න හැම යාළුවෙක්ටම තියෙනවා කියලා මම දන්නවා. ඉතින් මේ පුංචි හැඳින්වීමක් කරන්නේ ඒ පිළිබඳව කවුරු හරි නොදන්න කෙනෙක් ඉන්නවා නම් පුංචි දැනුමක් එකතු කරගන්න හිතලමයි හොඳේ. ඉතින් ඔයාලා කවුරුත් දන්න බිත්තර කටු පොහොර එක ශාකයක් වර්ධනයට විශේෂයෙන්ම බලපාන සාධක රසක් තියෙන පොහොර එකක්. ඉතින් ඒක හදාගන්න හැටි මම චුට්ටක් මතක් කරන්න. අපි ඔම්ලට් දාන්න ගන්න බිත්තර කියන්නේ යාළුවනේ. තම්බන් නැති ඔම්ලට් දාන්න ගන්න බිත්තර කටුව හොඳට හොදලා ඊට පස්සේ අවුවේ වේලගෙන කටුව හොඳට තදට වේලගත්තට පස්සේ හොඳට ඒක කුඩු වෙනවා. එහෙම නැත්නම් ඒක බ්ලෙන්ඩ් කරලත් ගන්න පුළුවන් වේලලා අරගෙන. ඊට පස්සේ ඒක අපිට එහෙම පස්සට දෙන්නත් පුළුවන්. හොඳට කුඩු වෙලා තියෙන නැත්නම් අපිට ඒක වතුර දිය කරලා පස්සට එක්කලොත් හරි ඉක්මනට ප්‍රතිඵල ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම යාළුවනේ අතීතයේ ඉඳන් පැවතගෙන එන පොහොර වර්ගයක් තමයි ගොම පොහොර. ගොම පොහොර යෙදීමේදී හොඳට වේලුණට පස්සේ හීනියට කුඩු කරලා ඒක ශාකයට යෙදුවහම ඒ මගිනුත් සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. තවත් පොහොර වර්ගයක් තියෙනවා කෙල්පොතු පොහොර දියර. ඒක දියර පොහොරයක් ලෙස අපි ශාකයට එකතු කරාම කාබනික පොහොර වර්ගයක් ලෙස අපේ ශාකය සාර්ථකව වැඩෙනවා. ඉතින් යාළුවනේ අපි මේ එකතු කරන රසායනික පොහොර ඒ වගේම කාබනික පොහොර මේ හැම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ සුන්දර වගාවක්. සුන්දර වගේම නිරෝගිමත් වගාවක්. ඉතින් මේ නිරෝගිමත් වගාවකට සුන්දර වගාවකට අපි උදව් උපකාර කරන්න ඕනේ.
ඒ උදව් උපකාර තමයි අවශ්‍ය කාලයට පොහොර දැමීම, අවශ්‍ය කාලයට වතුර ලබා දීම, අවශ්‍ය වෙලාවට වතුර ලබා දීම. ඒ වගේම යාළුවනේ හිරු එළිය ඒ හැම අත්‍යවශ්‍ය සාධකයන්ම එයාලට අවශ්‍ය ප්‍රමාණයට ලබා දෙනවා නම් එයාලා හරි ලස්සනට අපි ළඟ වැඩෙනවා. ඔබ ළඟ මේ දැනුම අනිවාර්යෙන් තියෙනවා කියලා මම දන්නවා. ඒ තරම්ම මල් එක්ක සැබදුණු ගස් එක්ක සැබදුණු මිතුරු පෙළක් මට ඉන්නේ. කවුරු හරි නොදන්න කෙනෙක් ඉන්නවා නම් මගේ දැනුම ලබා ගත්තා නම් එයාටත් ගොඩක් ස්තුතියි. ඉතින් යාළුවනේ මේ සුන්දර ගස්වැල් එක්ක එතන අපි ඊළඟ මොහොත එලෙසින්ම එකතු වෙමු කියලා ආරාධනා කරමින් ගිහින් එන්නයි මගේ සූදානම. ආයෙත් ඔයාලට නැවත චුට්ටක් මතක් කරන්න කවුරු හරි මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරගෙනම like එකක් දමාගෙනම එහෙනම් යමු යාළුවනේ. ඔයාලා හැමෝටම සුබ දවසක්.